Hi guys, good morning. ඔන්න යාත්‍රා ලංකා YouTube නාලිකාව මගින් අද මම ඔයගලන්ව සිංහරාජ අඩවියට එක්කන් යන්න බලාපොරොත්තු වෙනවා. සිංහරාජ අඩවියේ අලුතින්ම අරපු පොඩි රෙස්ටොරන්ට් එකකට තමයි අද යන්නේ. මම හිතන්නේ රෙස්ටොරන්ට් එකට තාම නමක්වත් නැහැ. අලුතෙන්ම මේගොල්ලෝ ඕපන් කරේ. මේක තියෙන්නේ සිංහරාජ අඩවියේ මායිමේ නිලුව පාලම ළඟින් උඩට ගිහිල්ලා වාරුකන්දනියෙන් ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් ගිහිල්ලා නැවුම් කිතුල් රා ටිකක් බීලා තෙලිජ ටිකක් බීලා හොඳ මඤ්ඤොක ටිකක් කාලා ඒ පල්ලෙහා තියෙන දියැලකින් නාලා දවස ගත කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි සිංහරාජ අඩවියේදී හමු වෙමු. ජය වේවා ඔබ සැමට. යාළුවනේ අයබෝවන්. ඔන්න අද අපි තවත් නියම ස්පොට් එකකට ඇවිල්ලා තින්නේ. සිංහරාජ වනාන්තරේ නියම තැනකට ගයිස්. හොඳම නියම ස්පොට් එකක්, අමුතු තැනක්. එන රැඳී සිටින්න මගේ මේ අලුත් වීඩියෝ එකත් එක්ක මම වැඩ විශ්සන අරන් එන්නම්. ඔන්න යාළුවනේ යාන්තම් ඔන්න අපි ස්පොට් එකට ආවා. අපි දැන් ඉන්නේ සිංහරාජ අඩවියේ. අපි මේ ස්පොට් එකට ආවේ ලංකාගම අලුත් පාරේ නෙළුව පාලම ළඟින් හැරිලා වාරුකන්දනිය ඉස්කෝලේ ළඟට ඇවිල්ලා එතනින් උඩහට ඇවිල්ලා තමයි මේ තියෙන තැනට ආවේ. මම මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම් මේක අයිති එක්කෙනාගේ contact number එක. ඔයගොල්ලෝ එනවා නම් ඒ number එකට කතා කරලා පාර අහගෙන එන්න. ඒගොල්ලෝ මගට ඇවිල්ලා ඔයගොල්ලෝ පික් කරනවා. යමු අපිට මේ කැලෑ මැදින් ගිහිල්ලා පොඩි ලස්සන තැනකට යන්න තින්නේ.
ඒ වගේම ගයිස් මතක තියාගන්න කූඩැල්ල පිරීලා ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට එනවා නම් අනිවාර්යෙන් සැනිටයිසර් එකක් අරන් එන්න. මොකද කූඩැල්ලෝ මාන විදිහට කකුල එල්ලෙනවා. ඒක උපකාරී වෙයි කූඩැල්ලෝ එල්ලුනහම කූඩැල්ලු ටික ගලවන්න. පොඩි මතක් කිරීමක්. නෑ. බලාගෙන ඉස්සනවා අම්මා වතුර සීතලයි. උදේ හිරු වෙන්න මගේ අතල අම්මා බලාගෙන ඉන්නේ අම්මා ලෙස්සා ගියා. ඔව් අම්මා අල්ලගන්න ටික. දැන් නාන්න ගියාම ඊට වඩා සීතයි. අන්න තියෙනවා ගයිස් අපේ ස්පොට් එක. මෙතන ඉඳන් තමයි දැන් අපි ගිමන් හැරලා කාලා පල්ලහට යන්නේ නාන්නේ. එනවම කතා කරගන්නත් බෑ හති. එහෙනම් අපි බලමු කන්න යනකොට මම ආයේ වීඩියෝ එකක් ගේන්නම්. ඊට ආයේ නාන්න තැනක් ගොඩක්ම ලස්සනක් තැනක්. එතනට ගිහිල්ලා තව වීඩියෝ එකක් අරන් එන්නම්. hello අන්න හිමීට බ්‍රේක් නැද්ද? අර මන්ද අමාරු වෙන්නේ. මේ ෆ්‍රෙෂ් රානේ? ඔව්. කොයිරා? ඔව්. කිතුල්. ඔව්. නන්දාද? බල. හොඳයිද? සීතල නෑ. සීත නෑ. නියමයි. right. අපි රාබනවනේ? හා? මේකද? ශිරෝන් දීවද? බෑවර. ඕනේ. හරි. බෑවර. හා? නෑ දුන්නද? හා? අර දුන්නද? ආ ඔක බොන මේක හොඳයි. ඒක බොන.
කරේ තියෙනවා. මේ දම්බලයි දම්බල ආ ගමේ දම්බල. ඕකේ මේ තියෙන්නේ බිම්මලුයි මේ කරවලුයි බැදුමක්. කරවල දාලා. ආ මේ තියෙන්නේ හීම්බෝ හිටියා. හීම් බෝවිටියා හීම්බෝ හිටියා. හීම්බෝ හිටියා. මේ තියෙන්නේ ගමේ විතර පරිප්පු. ඕකේ මේ තියෙන්නේ චිකන්. මේ තියෙන්නේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමා. හරි මේ තින්නේ මඤ්ඤොක්කනේ මේ මඤ්ඤොක්ක. හරි මේ තව තියෙනවා මේ පත්තරාකෝ කියලා. පත්තරාකෝ. මොකද ඒක පත්තරාකෝ. පතරකෝ අර පිනකොට මග දී තුනේ. හරි හරි බඩ කෝ කියන්නේ මම ගොඩක් තියෙනවා ඒකට. දාගන්න අම්මේ කනවද? නෑ මඤ්ඤොක්ක. මොන බෙදලා දෙන්නම මඤ්ඤොක්ක බොන්නද? thanks okay guys ඔන්න එහෙනම් අපි කිතුල් රා බිව්වා මඤ්ඤොක්ක කෑවා දැන් අපි යනවා ලස්සන තැනකට නාන්න මේ ඉස්සරහින් ඉන්නේ නීල් මෙතන අයිති එක්කෙනා නීල් අපිට කියන්න කොහොමද මේ මෙතනට එන්නේ වගේ තැනට කොහොමද එන්නේ කියලා ගාල නෙළුව ලංකම් මාර්ගයේ වාරුකන්දෙනිය. හරි වාරුකන්දෙනියට ඇවිල්ලා වාරුකන්දෙනිය ඉස්කෝලේ පාරේ ආවම පස්සේ මෙතනට එන්න පුළුවන්. හරි ඔයාගේ නම්බර එක මොකද්ද නීල් 071 60 53 907. ආකේ 071 60 53 907. වාරුකන්දෙනිය ඉස්කෝලේට ළඟට ඇවිල්ලා ඔයාලට කෝල් එකක් දුන්නා ඔයා එනවානේ. එනවා. හරි අපිට මෙතනට ආපම මොනවද තියෙන්නේ බලන්න. ඒ කියන්නේ බලන්න තියෙනවා දැන් උදේ ආපු ගමන් උදේ 10ට විතර ආපම අපිට මඤ්ඤොක්ක කන්න දෙනවා. ඉස්සෙල්ලාම වෑවර දෙනවා. ඔව්. ඊට රාවුන රා දෙනවා. ඔව්. ඊට පස්සේ රා නිබ්බට දෙනවා. ඒක ඕන මේ ඔක්කොම ෆ්‍රෙෂ් පෙස් මම කපන ඒවා තියෙන්නේ ඔක්කොම. කිතුල් රානේ. කිතුල් රා. හරි. කිතුල් රා ඊට පස්සේ මඤ්ඤොක්ක දෙනවා. ඊට පස්සේ චිකන් ඕන නම් චිකන් තියෙනවා. ගමේ කෑම හදලා තියෙනවා 10 8ක් 9ක් විතර හදලා තියෙනවා. ඊට පස්සේ ඩෙසර්ට් එකට ඔයා අන්නාසි හරි එහෙම නැත්නම් අන්නාසි හරි ගස් ලැබු හරි මොනවා හරි දෙනවා. හරි. දැන් අපි නාන්න යන තැන මෙහෙම කෙලිම යන්න නේ තියෙන්නේ. හරි. එහෙනම් අපි යන් නීල් එක යමු ලස්සන තැනකට ගිහිල්ලා නාන්න. මේක වල්ලපට්ට සාකයක්. මේකනේ මේ වල්ලපට්ටනේ. වල්ලපට්ට. මේ ඔක්කොම සිංහරාජේ ඒවනේ. සිංහරාජය. මේ අපි ඉන්නේ සිංහරාජ අඩවියනේ. සැරට කිසිම හානියක් නැහැ ලස්සනට තියෙනවා. මේක අපිට කලබන කූල් එක මේක. මේක මොකද මේ ගහ? මොකද මේ ගහ? මේක පොඩ අල්ලපන් කටු තියෙන්නේ. ඇලුවත් වෙනනවා. මේකනේ? ඔව්. වේග වේ. හා? වේ. මේ වේවැල්. ඒ කටුව ඇනෙන්න හොඳ නැද්ද? අවුලක් නේ. වේවැල්. ඔය කටු තියෙනවා ගහේ. වේවැල්. අර වල්ලපට්ට කස්ටි බල දැක්කද? වේවැල්. ගා කච්චම බලාගෙන ඈ. listen. බිම්මල් වර්තිසයක් තියෙනවා. මේ මොනවද? බිම්මල් වර්ගය. මේ බිම්මල් නේ. මේ තියෙන බිම්මල් නේ. සිංහරාජ වයන බිම්මල්. අම්මේ කඳට හැදෙන බිම්මල් වර්ගය.
තුත්තිරි කියලා හල් තියෙනවා. ඔව් තුත්තිරිකෝ මේකනේ. බේත් පැලෑටිත් ගොඩක් තියෙනවනේ. ලස්සනයි. මේක මේක ඒ මොනවද? පුස්සට. පුස්සට. උඩලෙද්ද? උඩ යන්නේ උඩලෙද්ද? උඩ යන්නේ. කොබා? හරි දැන් ගලවලා ගන්න. हाँ නෑ නෑ මේක නේ දාලා නේ ඔව් මෙතන මම 1000ට වැඩි හොඳක් කියලා මම හිතුනේ හරි නේ හරි කොතෙන්ද වෙන්නේ? ගහන්න. ටයිසන්. මේක තමයි ස්පොට් එක ගයිස් අපි දැන් නාන්න යන කොහොමද ලස්සන තනිකර ප්‍රයිවට් පූල් එකක් වගේ කවුරුත්ම නැහැ අපිට විතරක්ම කියලා වෙන්වුණ අද දවසේ නාන්න පුළුවන් නියම ලස්සන තැනක් ගඹුරුත් නැහැ ඉතින් ඔයගොල්ලෝ දෙන්න කවදා හරි මෙතෙන්ට මාර ලස්සනයි නේචර් එක හොඳට විඳින්න පුළුවන් ඒ සිංහරාජයේ තියෙන මේ සංගවිලා තියෙන ලස්සන ඔයගලන්ට සැබවින්ම බලා ගන්න පුළුවන් ඉතින් අපි දැන් නාන්න කියලා යන්නේ ඊට පස්සේ ආයේ ලන්ච් එකේදී හමු වෙමු. නිල් මේ තැනට මොකක්ද කියන්නේ?
මෙතනට තාම නමක් නැහැ. ඉතින් මේ කවුරුත් එන්නත් තැනක් ගොඩක් දුරට. කවුරුත්ම දන්නේ නැහැ නේ. මේක ඔයාව කන්ටැක්ට් කරලා આવොත් තමයි එන්න පුළුවන් නේ. අපි ඔයා දුන්න නම්බර එක කතා කරලා આવොත් ඔයා මේ තැනට එක්කන් එනවා නේ. අනිවාර්යයෙන්. ඔයාගේ පැකේජ් එක දවසකට එක්කෙනෙක්ට 2000යි නේ. 2000යි. ඔක්කොම ඉන්ක්ලූඩින් breakfast and lunch. ඔක්කොම 2000යි. පාඩු නෑ ගයිස් 2000ට මාර විදිහට වටිනවා මේ පැකේජ් එක. මාර ලස්සනයි. ඉතින් මේ මම වීඩියෝ එකේ දාන්නම් ආයේ නීල්ගේ නම්බර එක. ඕගලන්ට නීල්ව කන්ටැක්ට් කරගෙන මේ සිංහරාජ අඩවියේ මේ ලස්සන තැනට එන්න පුළුවන්. මේ වගේ නාන ගමන් කිතුල් රා ටිකකුත් බීලා මඤ්ඤොක ටිකක් කාලා හොඳ පන්නයක් ගන්න පුළුවන්. එහෙනම් අපි නැවත ලන්ච් එකේදී හම්බෙමු. Pemenang?
10 බොන්න පුළුවන් තේදිය. මේ තියෙන්නේ ඔව් තේදිය. තේදියනේ. ඔව්. බොන්න පුළුවන් බෙන් රහයි නිකන් බීමු වගේ. right. තේදිය. තෙඩිදිය. එහෙනම් අන්තිම පාට මොකද කියන්නේ නීල්? කට්ටියට ඔයාගේ තැනට එන්න කියන්නේ නේ. අපි හොඳ ෆන් එකක් ගත්තා අද දවසේදී. ඔව් අනිවාර්යයෙන්. ඔව්. එහෙනම් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන් මට කෝල් එකක් දාලා දවස් 2 3 කවක ඉස්සෙල්ලා කියලා බුක් කරගෙන එන්න පුළුවන් නේ. කරන්න පුළුවන්. එහෙනම් guys ඔයගොල්ලොත් නීල්ව කන්ටැක්ට් කරන් එන්න. අපි හොඳ ෆන් එකක් ගත්තා. කැමරා හයි. නානතන මාර් ලස්සනයි. සිංහරාජ අඩවිය ගොඩක් තැන් වලට එකන් යන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝෙන් සමුගන්නවා. ආයේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබ සැමට ජය වේවා. නෑනේ මට රහයිනේ? සෙමට නම් අවුලක් මම දන්නේ කාටද දන්නේ. ඔතන ඉන්න අහන්නේ. සෙමට. ගුණයි නෑක. ගුණයි. මේක නම් පට්ට ගුණයක් කියන්නේ. තේදිය කියන්නේ ගහයි ස්වභාවික ඒවානේ. ගහයි දැන් මේ වැහිච්ච ටික. මල් කීයකේ ඈ මල් කීයකේ එකමල ගේවද? ඔව් මෙමික් කැවුද? ආපත්ම කැලේ ඇතුළට යනවා ගොඩක් ඇතුළට. දැන් වල දාලා ඇවිල්ලා මම ආපු යන්න. දාලා එන්න බෑ ආපු.